සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මට රම්පා ඕඩරයක් ආවා. වේලපු විචලනය කරපු රම්පා ඕඩරයක්. ඉතින් ඒකෙන් මම කොහොමද රම්පා හොයලා වේලුවේ කියලා තමයි ඔයාලට මේ වීඩියෝ එකකින් අරන් එන්නේ. ඉතින් ඔයාලටත් ඉස්සලාම කියන්න ඕනේ පේජ් එකක් ඔයාලා සඳකියාවක් පටන් ගන්න තියෙනවා නම් පේජ් එකකුත් අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. මොකද අපි කරන මේ හැමදේම වීඩියෝ කරලා ඒ පේජ් එකට දාපුවාම දකින්න අය අපිට මේ වගේ දේවල් කරනවා කියන්නේ මේ දකින්න ඕනේ. දකින්නට තමයි දන්නේ. ඉතින් ඒ දකින්න අපි මේවා වීඩියෝස් කරලා දාන්න ඕනේ. මුණ පෙන්නලාම කරනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඒ වගේ ඒක නිසා මටත් හිතුණා මම මේ මට හම්බෙච්ච රම්පා ඕඩරේ ඔයාලට කරපු විදිය පෙන්නුවොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ ගමේ අහල පහල තියෙන ඒවා තමයි ඉස්ලාම හොයාගත්තේ ළඟින්ම. ඉතින් ඔයාලටත් මේ විදිහට හොයාගන්න පුළුවන් නම් හොයාගන්න. ඔයාලට රම්පා කරපිංචා ඒ වගේ තව කොළ ಜಾති ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ මොන ඕඩරයක් මොනවා දෙන්නත් අපි මේ වගේ දේවල් කරනවා කියලා සමාජයේ රටේ තොටේ අය දැනගන්න ඕනේ. ඒක නිසා මේ කරන වීඩියෝස් සහ දැනුවත් කිරීම නිතරම කරන්න ඕනේ. ඉතින් ඒ ගැන ඔයාලට මම මතක් කරනවා. ඒක අනිවාර්යෙන්ම කරන්න. ඉතින් මමත් මෙන්න මේ විදිහට තමයි රම්පා හොයාගත්තේ. ඒ රම්පා හොයාගන්නකොට බලන්න ওই ගස්සට වගේ තියෙන ඒ වගේ ටිකක් පුල්ලි ගතියට තියෙන ඒ වගේව ගන්න එපා. හොඳ කොළ ටිකක් ගන්න. ඒවා කපන්න ගිහිල්ලා මට ඔලිදට ටිකකුත් හම්බුණා. මම මේ ඒ ගහ මැරිලා ඉතින් චුටි බබාලට ඉස්කෝලේට එම ඕන වෙනවා. ඒ ටිකකුත් ඇහිඳගෙන යන්නයි ලදන්නේ. ඉතින් ඔන්න මම දැන් රම්පා කපා ගත්තා. මේ රම්පා කපාගෙන යනකොට ඔයාලට පොඩි මෙෂිමක් තියෙනවා නම් ඒ මෙෂිමට දවස් දෙකකට වගේ ඇති වෙන්න කපාගෙන යන්න. ගොඩක් කපාගෙන යන්නත් එපා. ඈතින් ගේනවා නම් වගේ දවස් දෙකකට තුනකට විතර වගේ ගේන්න. ඔයාලා මිලදී ගන්නවා නම් සාධාරණ මිලකට ගන්න ඔයාලටත් පාඩු වෙන්න. මොකද අපිට කොළ ಜಾති කියන ඒවා කිලෝ එකක් හදාගන්න ගොඩාක් වේලන්න ඕනේ. ග්‍රෑම් 200 අමු ග්‍රෑම් 250කින් ග්‍රෑම් 50 60ක් විතර වගේ තමයි වේල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ඒ ගණන් බලලා නිකම්ම හොයාගන්න වගේ තියෙනවා නම් ඉස්සෙල්ලාම පටන් ගන්නකොට ගොඩක් හොඳයි. නැත්තම් වටිනා කියන ගාණක් දෙන්න. ඉතින් මේ කොළ ටික ගෙනල්ලා හොඳට හොද ගන්න. දෙපාරක් විතර සෝදලා මෙන්න මේ වගේ ප්‍රමාණයට කෑලි කපා ගන්න ඕනේ. ඉතින් ඔයාලා මගේ channel එක බලන ඔයාලාට ගොඩක් ස්තුතියි. subscribe කරපුවාට ගොඩක් ආදරේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන අය වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම like කරන්න. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මොකද ඔයාලගේ කමෙන්ට් එක තමයි ගොඩක් වටින්නේ. හොඳ හෝ නරක දෙකම හැදෙන්නේ ඔයාලගේ කමෙන්ට් එකෙන් තමයි. ඉතින් මෙන්න විදියට කෑලි ටිකක් කපා ගන්න අපිට ට්‍රේස් මංගාව තියෙන එකේ තියෙන 5යි. ඒ 5ටම ඇති වෙන්න වගේ මම කපා ගත්තා. මේ අර කොලේ මුල කෑලි ටික තමයි මම වෙනම කපා ගත්තේ. ඒක ටිකක් ඝනකම වැඩි වගේ තියෙන නිසා ඒකම යටම ට්‍රේ එකට අඩු කරනවා මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට මේ වගේ හදනකොට තට්ටු දෙකක් තුනක් දාගන්න. ටිකක් තද කරන්න යන්න එපා. ලාවට දාගන්න. ඊළඟ ට්‍රේ එක තියෙනකොට කරදරයක් නොවෙන වට්ටම තියාගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ට්‍රේ 5ට දාලා අපි තියාගත්තන් පස්සේ තව කොළ තියෙනවා නම් ඊළඟ ලොට් එකටත් දාගන්න පුළුවන් විදිහට ඔයාලා කොළ කපලා තියන්න. එතකොට මේකේ වෙලිච්ච ගමන් මේක බෑවුවාම අපට ඊළඟ ලොට් එක දාගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔන් කරා. කොළ විජලනය කරන්න ඕනේ 40. ඒ වුණාට මට හිතෙනවා 40 විජලනය කරපුවාම අපිට හරියටම විජලනය වෙන්නේ නැහැ කියලා. කොච්චර වෙලා තිබ්බත් ටිකක් තෙත ගතිය තියෙනවා. ඊට පස්සේ ඒක ඉක්මනටම නරක් වෙන්න බලනවා. මොකද මම දන්නවා අත්දැකීමෙන් මම එහෙම කියන්නේ. මම 40 වේලුවා. ඊට පස්සේ වේලිලා කියලා හිතාගෙන අයින් කරාට පස්සේ ඒක අර වේලින් නැතුව වේලි වෙන්නේ. ඒක නිකන් අමුතු අඳුරු කොළ පාටකට හැරුණා. ඒ කියන්නේ වේලිලා නැහැ කියන එක මට දැනුණා. ඒක නිසා මම 45ට වැඩි කරා. 45 50 අතර ගැටලුවක් නැහැ. 45 තියන්න. ඊට පස්සේ මේ පැය 45 පැය 8ක් 10ක් විතර වගේ කාලයක් යනවා. ඉතින් ඔයාලට දැනෙනවා අතට කර කර ගාලා අල්ලනකොටම නිකන් කුඩු වෙයි කියලා
දැනෙනවා අතට. ඒ වගේ වෙලාවට ඒ වේලිලා ඇති. ඊට පස්සේ බාන්න බෑවෙන් පස්සෙත් මද රසණයකින් ඒක වේලෙන්න බලනවා. එතකොට ඒ හොඳටම වේලෙනවා. ඒක නිසා ඒ ප්‍රමාණය ඇති. 45 පැය 8ක් 10ක් අතර කාලයක්. ඉතින් ඊට පස්සේ මම ඒ බාන ලොට් එක නිමෙන්න අරිනවා. නිමෙන්න නැත්තම් රස්නේ පිටින් දාපුවම ජල වාෂ්ප හැදෙන නිසා නැවත තෙත් වෙන්න බලනවා, නරක් වෙන්න බලනවා, පුස් කනවා, පාට වෙනස් වෙනවා. ඒ වගේ දේවල් වෙන නිසා නිමෙන්න ඇරලා ගොඩක්ම වාතයට නිරාවරණය කරන්න එපා. ඒක දාන්න මෙන්න මේ වගේ බෑග් එකකට දාලා කට බෙදලා තියන්න. ඊළඟ ටිකක් මේකට දාන්න පුළුවන්. ඒක නිසා ඒ ටිකත් වේලෙනකන් තියන්න. මම මේ වගේ බෑග් එකකට ග්‍රෑම් 100 ගානේ තමයි දැම්මේ. මීටරේ ලොකු බෑග් අරන් ග්‍රෑම් 250ක් විතර වගේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේව බර අඩු නිසා ගොඩක් අල්ලනවා. ඉතින් කිලෝ එකට මේ වගේ බෑග් 10ක් අල්ලනවා. ග්‍රෑම් 10 ඒවා 100 ඒවා 10ක් ඕනනේ. මම ඉතින් මෙන්න හරියටම මෙතන 102ක් 3ක් වගේ ප්‍රමාණයක් මන් තියෙනවා. මොකද ඉති බෑග් එකටත් යන ප්‍රමාණය අයින් කරලා ඒකටත් එක්ක හරියන තමයි මම දාන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් පාඩු නොවෙන්න ඔන්න ඔය විදිහට දාලා මම අහුරලා ග්‍රෑම් 100 හරි ගියන් පස්සේ සීල් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ දේවල් කරලා පේජ් එකට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතින් මෙන්න මේක කිලෝ එකක මිල යනවා රුපියල් 2500ක් 2000ක් ඒ වගේ අතර මුදලක් යනවා. ඉතින් ඔයාලා මේව සල්ලි වලට ගන්නව නම් ඔයාලට ඒ ගියපු වියදම සම්පූර්ණව ඇසුම් වලට සහ යන වියදමට ඔයාලගේ ලාභය එකතු කරලා ගාන හදා ගන්නත් පුළුවන්. නැත්නම් අපේ සමාජයේ ලංකාව ඇතුළත යන්නේ 2500ක් 2000ක් අතර මුදලක් යනවා. ඉතින් ඔයාලත් පටන් ගන්න බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ කමෙන්ට් එක ඉතාම වටිනවා හොඳ හෝ නරක. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වගේම වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.